අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් මේ වීඩියෝ එක ඔබ වෙතගෙන එන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අයදුපත් කැඳවලා තියෙන තවත් එක් රැකියා අවස්ථාවක් ගැන ඔබ දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ පවතින රැකියා අවස්ථා ගැන දිනපතා අප්ඩේට් වෙන්න අපේ skill excel කේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. හරි. අපි දැන් බලමු අපේ අද දවසේ රැකියා අවස්ථාව මොකක්ද කියලා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යාල සහායක තනතුරු 4ක් සඳහා තියෙන අභ්‍යර්ථි සඳහා තමයි මේ විදිහට ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවලා තියෙන්නේ. අපි දැන් එකින් එක බලමු මේ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද, මේ සඳහා තියෙන රාජකාරී මොනවද කියලා. මේදී අධ්‍යාපන සුදුසුකම් විදිහට O level exam එකේදී විෂයන් දෙකක් සමත් වීම මේ තනතුරු සඳහා අයදුම් කරන්න සුදුසුකමක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ O level වලින් පාස් වෙලා තියෙන විෂයන් දෙකක් විතරයි නම් ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා මේ රැකියා අවස්ථාව ලබා ගන්න. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා තවත් එක් කරුණක්, මේ තනතුර සඳහා තෝරා ගන්නා පුද්ගලයින්ට මෝටර් සයිකල් පැදවීම සඳහා බලපත්‍රයක් තිබිය යුතුයි කියලා. අපි දැන් බලමු මේ තනතුරට පැවරෙන රාජකාරීන් කිහිපයක් සඳහන් කරලා තියෙනවා. ඒවා මොනවද කියලා. එක තමයි ලේඛන භාරව කටයුතු කිරීම. 2 පොත් බැඳීම. අනු පිටපත් යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර ක්‍රියා කරවීම. 4 බයිසිකල් මගින් පණිවිඩ ගෙන යාම. 5 කාර්යාලයේ ලිපි බෙදා හැරීම. 6 සෝපාන යන්ත්‍ර ක්‍රියා කරවීම. 7 පණිවිඩ ගෙන යාම. 8 කාර්යාල මුර කිරීම. 9 කාර්යාල ඇමදීම. 10 උද්‍යාන වැඩ. 11 සනීප ආරක්ෂක වැඩ සහ කාර්යාල කම්කරු රාජකාරී මේ තනතුර සඳහා තෝරා ගන්නු ලබන පුද්ගලයන් විසින් සිදු කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. හරි, අපි දැන් බලමු මේ තනතුරේ වැටුප් ක්‍රමය ගැන. මෙම කාර්යාල සහායක තනතුර රුපියල් 40500කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි. ඒ වගේම ජීවන වියදම් දීමනාව සහ කලින් කාලට රජය විසින් ලබා දෙනු ලබන වෙනත් දීමනා ලබා දෙනවා කියලා මෙහිදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ තනතුර සඳහා අයදුම් කරන්න වයස් සීමාවක් සඳහන් කරලා තියෙනවා. මෙහිදී වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ මේ සඳහා අයදුම් කරන්න. මේ තනතුරේ පත්වීමේ ස්වභාවය කොහොමද කියලා අපි බලමු. මෙම තනතුර ස්ථිර තනතුරක්. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදල හා සේවාදායකින්ගේ භාරකාර අරමුදල සඳහා හිමිකම් සහිත තනතුරක්. ඒ වගේම මේ තනතුරට තෝරා ගන්නා පුද්ගලයන් වසර 3ක පරිවාස සේවා කාලයකට යටත්ව සේවා කරන්න ඕනි. තනතුරට අවශ්‍ය වෙනත් අවශ්‍යතා කීපයකුත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. තනතුර සඳහා අයදුම් කරන සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. ඒ වගේම තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම අවශ්‍යතාවය අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත වෙන්න ඕනි. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට සඳහන් කරලා තියෙනවා විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා. හරි, අපි දැන් බලමු මෙම තනතුර සඳහා අයදුම්පත් යොමු කරන්න කොහොමද කියලා. මේ තනතුරට අදාළ අයදුම්පත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ්සයිට් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ මම ඒ ලින්ක් එක දාලා තියෙනවා. ඔබට ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඒ අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ අනුව ඒ ඩවුන්ලෝඩ් කරගෙන සකස් කරගත්ත අයදුම්පත 2026 1/11 දින හෝ ඊට පෙර අධ්‍යක්ෂක ජෙනරාල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අංක 122 විද්‍යාමාවත කොළඹ 7 කියන ලිපිනයට රෙජිස්ටර් පෝස්ට් එකෙන් එවන්න ඕනේ. ඒ වගේම අයදුම් කරනකොට ඒ අයදුම්පතේ සඳහන් කරන්න ඕනේ Taman බාහිර අයදුම්කරුවෙක්ද නැත්නම් අභ්‍යන්තර අයදුම්කරුවෙක්ද කියලා. ඒ වගේම අයදුම්පතේ වන ලියුම් කවරේ වම් පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර කාර්යාල සහායක කියලා දන්වන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ අයදුම් පත්‍රය සමග අයදුම්කරුගේ උපැන්න සහතිකයේ පිටපතක්, ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ තමා සතු සියලුම අධ්‍යාපන සහතික, වෘත්තීය සහතික, සේවා සහතික කියන සහතිකවල පිටපත් තේවීම අනිවාර්යයි. දැනටමත් රජයේ සේවකයෙක් විදිහට වැඩ කරනවා නම් ඔබ අයදුම්පත් යොමු කිරීමේදී ඔබේ ආයතනයේ ප්‍රධානියා හරහා එම අයදුම්පත මේ සඳහා යොමු කරන්න ඕනේ. ඔය විදිහට තමයි මේ රැකියා අවස්ථාව ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැන්වීමේ සඳහන් වෙන්නේ. ඉතින් ඔබ O level සබ්ජෙක්ට් දෙකක් විතරක් පාස් අයෙක් නම්, ඒ වගේම ඔබට
මෝටර් සයිකල් ලයිසන් එකක් තියෙනවා නම් ඔබට පහසුවෙන්ම මේ රැකියාව සඳහා අයදුම් කරලා ඒ සඳහා සුදුසුකම් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඒ සඳහා අයදුම් කරලා බලන්න කියලා. ඒ වගේම දිනපතාම ශ්‍රී ලංකාවේ යාවත් කාලීන වන නවතම රැකියා අවස්ථාවන් ගැන තොරතුරු ඉක්මනින්ම ඔබට දැනගන්න අපේ ස්කිල් එක්සෙල් ගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. තවත් දවසක මෙවැනිම රැකියා අවස්ථාවකින් හමු වෙමු. බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.